හරි මම දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න හදන්නේ ඔයාලා කොහොමද 2026 ඉලෙවල් කරන්න නම් තමයි ඔයාලට තව මාස 8යි. ඉතින් මම කලින් වීඩියෝ එකේ දාලා තිබ්බා වගේ පස්වෙනි පාඩමට අමතරව අපි ටාගට් කරගත්තා දෙසැම්බර් මාසෙ වෙනකොට මේ 6 7 8 9 10 කියන පාඩම් ටික කොහොමද ඉවර කරගන්න ඕන කියලා. එතකොට මේක හරිම ලේසියි. ඇත්තටම මේ ටිකෙන් ටිකක් ඒ කියන්නේ ටිකක් අමාරු සංකීර්ණතාවය වැඩි සමහර 7 වෙනකොට. ඒක තමයි ටිකක් සංකීර්ණ වෙන්නේ. නමුත් ඇත්තටම මේ පාඩම ඉතාමත් සරලයි. මෙන්න මේ 6 8 10 කියන පාඩම් ටික ඊට පස්සේ ඔයාලා දන්නවා මේ 9 වෙනි පාඩම සාමාන්‍යයෙන් ටිකක් වැදගත් පාඩමක්. ඒකේ SCQ ඒ වගේම EQ ඒ වගේම MCQ පවා එන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ වැත්තේ නෑ. නමුත් මෙන්න මේ දෙකයි සමනටිය විශේෂ සැලකිල්ලෙන් බලන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය මේවෙන් ලේසිම පාඩම් දෙක ගත්තොත් මෙන්න මේක. එහෙම ගත්තොත් මම මේක බෙදනවා අපිට මාස 3 ප්ලෑන් එකක් තියෙනවා. එතකොට මාස 3ට දෙසැම්බර් වලට මම ගන්නවා. දෙසැම්බරට මම අරගන්නවා 6 වෙනි පාඩමයි 9 වෙනි පාඩමයි. මේක ඇත්තටම ගොඩක් වෙලාවට මෙන්න මේ පාඩම් ගන්නවා ඉරිදටම. ඉරිදා කියන දවසේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසෙදී ඔයාලට මම දෙනවා 10 වෙනි පාඩමයි 7 වෙනි පාඩම. අතන 10 වෙනි පාඩම දවසින් දෙකකින් ඉවර කරන්න පුළුවන් මේක. මේක ඉරිදා දවස් 4ක් වගේ හම්බ වෙනවා අපිට. ඒ ඉරිදා දවස් 4න් මෙන්න මේ 7 වෙනි පාඩම ඉවර කරන්න ඕන ඉරිදා කියන දවසේ. ඊට පස්සේ 8 වෙනි පාඩමට මම මුළු මාසයක්ම දෙනවා. එතකොට ෆෙබ්‍රුවරි වල 8 වෙනි පාඩම කම්ප්ලීට් කරගන්න ඕන. එතකොට මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ පස්වෙනි පාඩමත් මේකම ඉවර කරගත්තාම සතිය දවස්වල වැඩි ෆෝකස් එකක් දීලා සත්වයාට ඔයාලට මේ බයොලොජි වල සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් ඉවර කරගන්න පුළුවන්. ඒ වෙනකොට ඔයාලගේ විශ්වාසෙත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනකොට මේ වැඩ ටික කරලා තියාගත්තොත් ඔයා සෑහෙන ලොකු දෙයක් කරගන්න. අතන ඔයාලට පාස් පේපර්ස් වල අනිවාර්යෙන් මේ ටික සාමාන්‍යයෙන් හොඳට කරගත්තොත් අනිවාර්යෙන් ඔයාලට B එක ගන්න අනිවාර්යෙන් හරි. B මට්ටමකට වදින්න අනිවාර්යෙන්. ඉතින් මේ වැඩ ටික කරන්න ප්ලෑන් කරගන්න ඕනේ අපි. එක්සෑම් එක ඉවරච්ච ගමන් මොනවද දැනට දානවා. ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් මම කොහොමද ඔයගොල්ලෝ කියන්නේ මේක සම්පූර්ණයෙන් ෆ්‍රී කරන වැඩ මමද කරන්නේ. එතකොට මම මේ විදිහට මම කරපු අයිඩියා දවසක් ගානේ මම රෙකෝඩ් කරලා දානවා මගේ channel එකේ. ඉතින් ඔයාලට මේකෙන් කියන්නේ මොටිවේෂන් එකක් ලැබෙන හොඳට වැඩ ටික කරගෙන යන්න ආසාවක් වගේ ඇති වෙනවනේ. මටත් ඒක තමයි වගේ උනන්දුවක් තියෙනවා. පාත්වගෙන යන්න බැරි කම ඉතින් මම මේක උදව්වක් විදියට හැමෝටම මාත් ළමයෙක් විදිහට මම ඔයාලට මේක හදලා පෙන්නනවා. ඉතින් ජොයින් වෙන්න කියලා ඉන්නවා. ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා මම දාන්න. ඒකට ජොයින් වෙන්න. ඒකේ මම නිකන් වැඩ කරපු දවසේ වැඩ කරපු ටික මම දානවා. ඔයාලත් ඒ ගෲප් එකට දාලා මොටිවේට් වෙලා හැමෝම එකට වැඩ කරලා හොඳ රිසල්ට් එකක් ගන්න 2026 වල ඔයාලට පුළුවන් කියලා මම විශ් කරනවා.